අයිබෝන් හැමෝටම ඉතින් ඔයාලා පුදුමයට පත් කරන වීඩියෝ එකක් තමයි මේ ඔයාලට අදාරගෙන එන්නේ. මේ වීඩියෝ එකෙන් පෙනෙන්නේ ප්‍රසිද්ධ පියානෝ වාදකයෙක්, ඒ කියන්නේ ලන්ඩන් වල කෙනෙකුට හදිසියෙම යොහානිව මුණ ගැහෙනවා. ඉතින් මේ වෙලාවේදී යොහානි ඒ පියානෝ වාදකයා ගාවට ගිහිල්ලා කියනවා ඔයා ලංකාවේ ප්‍රසිද්ධ සින්දුවක් තියෙනවා. මෙන්න මේ සින්දුව පියානෝ එකෙන් මෙයා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙලාවේදී ඔහු එකඟ වෙනවා. ඉතින් මේ වෙලාවේදී යොහානිත් ඔහුට සපෝට් එකක් දෙනවා. ඉතින් ඔහු දන්නේ නැහැ ඇත්තටම මේ ඉන්නේ ඔරිජිනල් සිංගර්මයි කියලා. ඉතින් ඊට පස්සේ මම ඒකේ තියෙන කමෙන්ට්ස් පවා කියවුවා. ඉතින් ඒකේ ගොඩක් අය කියලා තියෙන්නේ ඔයත් එක්ක මේ සින්දුව කියලා තියෙන්නේ සින්දුවේ අයිතිකාරිය කියලා. ඉතින් ඒක ඇත්තටම ඔහු පස්සේ දාලා තියෙනවා මේක ඇත්තටම අහඹු සිදුවීමක් සහ මේ ඉන්නේ සින්දුවේ අයිතිකාරිය කියලා ඔහු පස්සේ තමයි දැනගෙන තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ලංකාවේ අපිට ලොකු ආඩම්බරයක්. ඒ වගේම මෙතන ගොඩාක්ම වැදගත් දේ තමයි යොහානි එතන කීයටවත් කියන්නේ නැහැ ඔරිජිනල් සින්දුව. ඒ කියන්නේ සින්දුවේ අයිතිකාරිය මම තමයි කියලා. ඉතින් එනිසා මේ යොහානිට හැමෝම කැමති යොහානිගේ මේ තියෙන අව්‍යාජී බවට. ඇය කිසිම වෙලාවක ආඩම්බර කෙනෙක් නෙමෙයි. ඉතින් ශ්‍රී ලාංකිකයන් විදිහට අපිත් ඇය ගැන ආඩම්බර වෙන්න ඕනි. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක දැකපු ගමන් ඔයාලටත් බලන්න අරන් යන්න හිතුවේ. ඉතින් මේ වීඩියෝ එක හැමෝටම බලන්න, ෂෙයා කරන්න, ඒ වගේම තමයි ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ කියන්නේ මේක හැමෝම දැනගන්න ඕනි, දකින්න ඕනි වීඩියෝ එකක්.